ඕනම පුද්ගලයෙක්ගේ කකුල් දෙක දිහා බැලුවාම ඒ කෙනා කොච්චර දුරට පිරිසුදුද පිළිවෙලද කියලා හිතා ගන්නත් පුළුවන්. ගයිස් ඉස්සෙල්ලාම අපි ෂවර් එකක් දාමු. දැන් ෂවර් එක දාලා ඉවරයි. ඔයාලා දැන් අපි අපේ මේ අතේ හරිද නියපොතු හොඳට පෙඟිලා තියෙන්නේ. හැබැයි ඔයා නියපොතු කපන්න යනවා කියලා ෂෝට් කට් අනුගමනය කරන්න එපා. හරිද? විශේෂයෙන් නියපොතු මෙහෙම කාලා දාන එක. ඊළඟ එක මේ නියපොතු වටේ තියෙන මේ මස් තියනවානේ. සමහරු මේ මස් හපලා කනවා. කපලා විසි කරලා හරි මොනවා හරි කරනවා. ඊට පස්සේ මේ හැම තැනම ඇඟිල්ල වටේ මස් ගලවනවා. එතකොට ඒ වගේ ලක්ෂණ තියෙනවා. හරිද? ඒ වගේ ලක්ෂණ තියෙනවා නම් පොඩ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න. හරිද? ඒ වගේම නියපොතු කන එක ඔයා නවත්තන්න ඕනේ. ඒක හොඳ පුරුද්දක් නෙවෙයි. කටේ තියෙන මේ නියපොතු වල තියෙන විෂ බීජ ඔක්කොම කට ඇතුලේ ගිහිල්ලා සමාට ඇඟට ආසාදන ඇති වෙලා ඔයාට යම් යම් ලෙඩ රෝග හැදිලා වද විඳින්න වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා නියපොතු කපන්න කටින් නියපොතු කණ්ඩ යන්න එපා. නියපොතු වල වටේ තියෙන මස් කෑලි හපන්න යන්න එපා. කඩන්න යන්න එපා. ඩැමේජ් කරන්න එපා. කිසි දෙයක් කරන්න එපා. ඔයාට නියපොතු කණ්ඩ වගේ දැනෙනවා නම් හිතෙනවා නම් සහ නියපොතු කනවා නම් සුදුසු වෛද්‍යවරයෙක් හම්බෙන්න. ඔයාගේ පළාතේ ප්‍රධාන රජයේ රෝහලකට ගිහිල්ලා OPD එකට ඇතුළත් වෙලා බය නැතුව කියන ડોක්ටර් මගේ බෑඩ් හැබිට් එකක් තියෙනවා මේ නියපොතු කනවා මම කොහොමද මේක නවත්තගන්නේ? ඊටාම පහසුවෙන් ડોක්ටර් අවශ්‍ය උපදෙස් දීලා ඔයාට ඔයාගේ ප්‍රශ්නෙන් ඔයාව මුදවනවා. හරිද? රයිට්. දැන් නියපොතු කන්න එපා කියන එක තමයි කිව්වේ. රයිට්. අපි දැන් බලමු මම දැන් සතියක් විතර මේ විදියට පොඩ්ඩක් නියපොතු වැව්වා. හරිද? වල දැන් මේ කපන විදිය පෙන්නන්න. නියපොතු කපන්න කවදාවත් මේ වගේ කතුරු පාවිච්චි කරන්න එපා. ඊළඟට ගොඩාක් ලොකු සර්ෆේස් එක තියෙන මේ වගේ නේල් කටර් මැෂින් පාවිච්චි කරන්නත් එපා. මේවා ගොඩක් ලොකුයි. හරිද? එතකොට ගොඩක් ස්මාර්ට් කැපෙනවා අඩුයි වගේම මෙන්න මේ නේල් කටර් එකේ මේ තියෙන කැපෙන තැන මතු පිට වගේ තැන ගොඩක් ඝනකම වැඩි නම් හරිද? අපේ නියපොත්ත කැපෙන ඝනකමත් වැඩි. එතකොට අර නියපොත්ත කැපිච්ච ධාරේ ඝනකම වැඩි. හරිද? ඊට පස්සේ අමුතුවෙන්ම අපව ගාලා වැඩ ගොඩක් කරන්න වෙනවා. ඒ හින්දා ගොඩක් ස්මාර්ට් පොඩි මේ වගේ නේල් කටර් එකක් ගන්න අත්වල නියපොතු කපන්න. මෙන්න බලන්න නියපොතු වැවිලා තියෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයක් වැවිලා තියෙනවා. හරිද? නියපොතු තියෙනවා. අපි නියපොතු කපනකොට ගොඩාක් මෙහෙම පල්ලෙහායින් වටේම කොට කරන්න එපා. ඒ කියන්නේ අපි ගත්තොත් මේ නියපොත්ත හරිද? මේ නියපොත්තේ මෙහෙම දාර මේ අයිනේ දාර වලින්ම රයිට් මෙන්න මේ දාර වටේම කපලා දාන්න එපා. කරන්න ඕන නැත්තේ හරිද? නියපොත්තේ මුදුන ඉස්සෙල්ලාම මේ විදියට කපන්න. නියපොත්තේ මුදුන ඕම කපලා අයින් කරා. වැවිලා තියෙන ප්‍රමාණය. හරිද? ඒ වගේම ඊට පස්සේ මෙහෙම කපලා right අයින් කරලා දැන් හරිද මේ බා දැන් අයින් කරලා තියෙන්නේ. ඊළඟට පොඩ්ඩක් මෙන්න මේ දෙපැත්තෙන් ඊටාම දැනෙන්නේ නැති ප්‍රමාණයක් කපලා අයින් කරන්න. අර මේ ගොරෝසු ගතිය යන්න. නැත්නම් හැමතැනම මේ නියපොත්ත දැවටෙන්න පුළුවන්. ඇඳුමක් අඳිනකොටත් නූල් ඉලිප් වෙන විදියට නියපොත්ත ටච් වෙනවා. හරිද? ඒ නිසා ඒ ගානට කපලා අයින් කරා. ඊට පස්සේ ඒ විදිහට සියලුම අතේ නියපොතු ඔක්කොම ඒ විදිහට කපන්න ඕනේ. හරිද? එහෙම කැපුවට පස්සේ බේබි සබන් වගේ සබන් වර්ගයක් පාවිච්චි කරලා හොඳට අත් දෙක හොදන්න. හරිද? හොඳට අත් දෙක පිරිසුදු කරගන්න. සමහරු නියපොතු ස්ටයිල් එකට වවනවා. හරිද? තව සමහරු නියපොතු යම් යම් ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන පිරිසක් ඉන්නවා. ඒ කට්ටියට නියපොතු වවන්න ඕනේ. නියපොතු ඕනේ. හරිද? ඒ කට්ටිය නියපොතු වැවුට ඒක එයාලගේ ප්‍රොෆෙෂන් එකත් එක්ක ගෙනියන්න සිද්ධ වෙන දෙයක්. නමුත් කොමන් සාමාන්‍ය එදිනෙදා රැකියා කරලා ජීවත් වෙන අපිට නියපොතු වවන්න හේතුවක් නැහැ. හරිද? නියපොතු අර මම පෙර කියපු කොට්ටාස ඇරෙන්න අපි නියපොතු වැවුවාම නිකන් මහා අස්වාභාවික පෙනුමක් එනවා. රයිට්? දෙවෙනි එක හරිම අපිරිසුදු පෙනුමක් එනවා පිරිසුදුවට තියාගත්තේ නැත්නම්. හරි? ඒ නිසා හොඳම දේ තමයි නියපොතු හොඳට සතියට සැරයක් අනිවාර්යෙන් කපන්න. ඒ වගේම නෑවට පස්සේ කපන්න. එතකොට හොඳට නියපොතු පෙගිලා තියෙන්නේ කපන්න ලේසි. ඒ වගේම තමයි නියපොතු පිරිසුදුව තියාගන්න, අත් දෙක පිරිසුදුව තියාගන්න. තව දෙයක් nail polish නොයෙක් දේවල් ඔයා ආලේප කරනවා නම් පැය 24ක් යන්න කලින් ඒ දේවල් ඔයාගේ අයින් කරලා දාන්න. ඇඟෙන් අයින් කරලා දාන්න. හරිද? toenails කොහොමද කපන්නේ කියලා මම
වෙනම වීඩියෝ එකක් ගේනවා. මොකද ඒක පොඩක් හයිලයිට් කරලා පෙන්වන්න ඕනේ. මොකද ගොඩක් මේල් සොසයිටි එකේ ගොඩක් පිරිස් මන් දැකලා තියෙනවා අත් කකුල් වල නියපොතු කියා කරන්නේ නැහැ. පිරිසුදුකම එච්චර කියා කරන්නේ නැහැ. සමහරු තමන්ගේ වෘත්තියත් එක්ක යන සිද්ධි නිසා එහෙම කරන්න පෙළඹෙනවා සහ එදිනදා ජීවිතේ ගැටුම්කාරී අවස්ථා සහ ඒක ජීවත් වෙන්න තියෙන දුෂ්කරතාව මත ගොඩක් අයට එහෙම ફોකස් කරන්නත් අමාරු තත්වයක් තියෙනවා. මෙහෙම නියපොතු ටික කපලා පිරිසුදු කරගන්න මහ වෙලාවක් යන්නේ නැහැ. වගේම ලොකු වියදමක් යන්නේත් නැහැ. ඉතින් ඒ හින්දා පොඩක් තමන්ගේ හයිජීන් එක පිරිසුදුකම පොඩක් ફોකස් කරන්න. හරිද? ඕනම පුද්ගලයෙක්ගේ කකුල් දෙක දිහා බැලුවාම ඒ කෙනා කොච්චර දුරට පිරිසුදුද පිළිවෙලද කියලා හිතා ගන්නත් පුළුවන්.